අයිබෝන් හැමෝටම අද අපි බලන්න යන්නේ උතුරු තායිලන්තයේ තියෙන අතිශය සුන්දරයි ඒ වගේම අමුතු විදිහේ පන්සලක්. මේක හරියට මම දැකපු සුරංගනා කතාව කියන ඇස් සඳහා ගන්න බැරි තරම් ලස්සන තැනක් වගේ. මේ පන්සලේ නම තමයි wat prasan kaw කියන්නේ. මේක සිංහල තේරුම බීතුරු කඳු වැටිය සැඟවුණු පන්සල කියන එක. බලන්න මේ සුන්දර වටපිටාව. මේ ප්‍රදේශයේ තනිකරම කොළ පාට කඳු වැටි වලින් වැහිලා තියෙන්නේ. උදෑසන එක පැත්තකින් හිට පායන් එනකොට අනිත් පැත්තෙන් මේ සීතල කඳු අතරින් එන උලගත් එක්ක හිතට දැනෙන සෑහෙන නිෂ්කලංක හැඟීමක්. මේ පන්සලේ තියෙන සුවිශේෂීම දේ වෙන්නේ මට පිටිපස්සෙන් පේන මේක පෙළට පීරලා තියෙන නමුත් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන ආකර්ශනීය සුදු පාට බුදු පිළිම වහන්සේලා පහ. ඉතින් මේ නිර්මාණයෙන් සංකේතවත් කරන්නේ මොකක්ද? එක ප්‍රධාන විශ්වාසයක් තමයි මේකෙන් සංකේතවත් කරන්නේ මේ මහා බද්ද කල්පය තුල පහළ වෙන කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේලා පස් නම තමයි මේ සුදු පාට බුදු පිළිම පහෙන් සංකේතවත් කරන්න කියලා. ඒ වගේම තායිලන්තයේ තුල තියෙන තවත් ප්‍රධාන විශ්වාසයක් තමයි මේකෙන් සංකේතවත් කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන අවදි පහක් කියන එක. මේ පන්සල පිහිටලා තියෙන්නේ උතුරු තායිලන්තයේ බැංකොක් වලින් ඉඳලා කිලෝමීටර් 424ක් වගේ දුරින් පිහිටලා තියෙන පිචබුන් කියන පළාතේ මීටර් 830ක් උස කන්දක් උඩ. මම මේ දැන්ට ආපු විදිහ බැලුවොත් මම කලින් දවසේ 9ට විතර තමයි බැංකොක් වලින් පිටත් උනේ. මම ටිකට් එක ගත්තේ කාව් කියන ප්‍රදේශයට. ඉතින් පැය 6මාරක විතර ගමනකින් පස්සේ, ඒ කියන්නේ පාන්දර 3:30ට විතර මේ පන්සල ළඟ තියෙන කැම්සොන් කියන හන්දියෙන් තමයි මම බැස්තේ. එතකොට මේ හන්දියේ ඉඳලා අතුරු බාරක කිලෝමීටර් 16ක් වගේ දුරක් යන්න ඕනේ මේ පන්සලට යන්න. ඉතින් පාන්දර 3:00 විතර මම බයිනකොට පාරවල්ලේම හරිම පාළුවේ සහ ටැක්සි අපේ හැම මුකුත් වැඩ කරේ නෑ. ඉතින් මේ ළඟ තියෙන මේ ටූරිස්ට් පොලිස් ස්ටේෂන් කියන තැනට මම ඇවිල්ලා මෙතන බෙන්ච් එකක් තිබ්බ. මේ බෙන්ච් එකේ තමයි මම උදේ 7:00 විතර වෙනකම් හිටියේ. ඉතින් උදේ මෙතන ඉන්න පොලිස් නිලධාරියා එළියට ආවට පස්සේ එයා මාත් එක්ක කතා කරලා ඉදිරිපත් වුණා. යාගේ පොලිස් කාර් එකේ මාව පන්සලට ගිහිල්ලා ඇරලවන්න. Temple วัดพระธาตุผาซ่อนแก้วเพชรบูรณ์ පන්සලට ඇතුළකොට අපි මුලින්ම කරන්න ඕනේ අපේ පාවාහන ගලවල අදාළ රැක්වල තියන එක. මේකදී අපෙන් ඇතුළු වීමේ ගාස්තුවක්වත් එහෙම නැත්නම් පාවාහන රඳවා ගැනීමේ ගාස්තුවක්වත් එයාලා අය කරන්නේ නැහැ. මේ පන්සලේ තියෙන කැටයම් ගැන හවත් ඔයාලා පුදුම වෙයි. මේ මුළු පන්සලම සරසන්න විදුරු කෑලි, මැණික් වර්ග, සෙරමික් සහ පිගන් කෑලි මිලියන 5කට වඩා පාවිච්චි කරලා තියෙනවා. මේ වගේ රේලියට දිලිසෙනකොට මුළු පන්සලම හරිම ලස්සනයි. මට තායි ජාතිකයෙක් කිව්වා මෙතන තියෙන සිදුර ඇතුලෙන් බලලා වදින්න කියලා. ඇත්තට මේ සිදුර ඇතුලෙන් බැලුවම අපිට පේන්නේ යන සුදු පාට බුදු පිළිමේ. ඒ වගේම අපිට මේ පන්සලේ බලාගන්න පුළුවන් ස්වභාවික පරිසරය හරිම ලස්සනට කෘතිමව නිර්මාණය කරලා තියෙනවා. පොඩි දියඇලි, වතුර බාල්වල්, සත්තුන්ගේ සමහර ශබ්ද රෙකෝඩ් කරලා දාලා තියෙනවා. ඒ වගේම ෆොටෝස් ගන්න කැමති අයට ෆොටෝස් ලොකේෂන් සෑහෙන ප්‍රමාණයෙන් මේ පන්සලේ හදලා තියෙනවා. අපි මේක ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. හරිම ලස්සන කොළ පාට බුදු පිළිමයක් බලා ගන්න පුළුවන්.
ඒ වගේම පුංචි ළමයින්ට සෙල්ලම් කරන්න විනෝද වෙන්න ස්ථාන කීපයක්ම මේ පන්සලේ හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් යනත් සුදු පාට ලොකු බුදු පිළිම පහ පැත්තට. අපිට ඒක ඇතුලෙන් ගිහිල්ලා බලන්න දේවල් හදලා තියෙනවා. මෙතන හරිම ලස්සන ප්‍රතිමා දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම හිතුවා මේ වීඩියෝ එකේ මේ ප්ලේස් එකේ තියෙන ප්‍රධානම තැන් ටික පෙන්නන අතර මම මේ පන්සලේ ගියපු සම්පූර්ණ ගමන මගේ වොයිස් එකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක එහෙම නැතුව ASMR වීඩියෝ එකක් විදියට මගේ අනිත් YouTube channel එක වන Travel Unfolded කියන YouTube channel එකේ පබ්ලිෂ් කරනවා. ඒතකොට ඔයාලට virtual tour එකක් විදියට මේ සම්පූර්ණ ගමන මම ගියපු විදිය බලන්න පුළුවන්. ඒ වගේම මම හිතුවා මේකේ VR වීඩියෝ එකක් කියන්න නැත්නම් 360 degree වීඩියෝ එකකුත් ඒ YouTube channel එකේ පබ්ලිෂ් කරන්න. එතකොට ඔයාගාව VR headset එකක් තියෙනවා නම් ඔයාලට මේතන ඉන්නා වගේම experience කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ mobile phone එකෙන් ඔයාලට පුළුවන් rotate කරලා අංශක 360ම view එක බලන්න. මෙතන අපිට පෙට්ටි කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකකට අපි පොඩි කාසියක් දැම්මට පස්සේ මේක පොඩි මියුසික් එකක් එක්ක වැඩ කරන්න ගන්නවා. එතකොට මේක බොක්ස් එකක් තියෙන්නේ මාක් කර එක තීම් එකකට අදාළව. සමහරට ගොවිතැන් කරන එක වෙන්න පුළුවන්. ඒ වගේ එක තීම්. එතකොට ඒක ඇනිමේට් වෙන එක හරිම ලස්සන වැඩක් මේ අපිට බලන්න. මෙතන අපිට දුෂ්කර ක්‍රියා කිරීමට අදාළ ප්‍රතිමාවක් බලා ගන්න පුළුවන්. මෙතන අපිට ප්ලාස්ටික් මල් ගස් මකරු ලස්සන ප්‍රතිමා වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපි දැන් මේක උඩට නැගලා බලමු. හරිම ලස්සන සැතෙමෙන බුදු පිළිමයක් අපිට මෙතන බලන්න පුළුවන්. ඒ වගේම තවත් හරිම ලස්සන පිළිම සෑහෙන ප්‍රමාණයක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේකේ උඩම තට්ටුවල ගිහිල්ලා බලමු.
මේක උටම හරිම ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. Nước xào đến đấy nha. Nice to meet you. Welcome. Where you come from? Mingalama. Sri Lanka. Sri Lanka. Okay, I give you free. You walk around one time. Okay, one time. Now one around. You walk around one around. මම ශ්‍රී ලංකාවේ වැඩ වාසී මේ ස්වාමීන් වහන්සේ මට ෆ්‍රී පාස් එකක් දුන්නා මෙතනින් ඇතුළට යන්න. මම දන්නේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේක හරියම ලස්සන හැබැයි ටිකක් අමුතු තැනක්. මොකද මේකේ හැම පැත්තෙම අපිට අපියුම තමයි පේන්නේ. එතකොට මේකෙන් එළියට යන්නේ කොහොමද කියලා ටිකක් කන්ෆියුස් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේ පන්සලේ බලා ගන්න පුළුවන් මියන්මාර් වල තියෙන ගෝල්ඩන් රොක් එකේ අනුරුවකුත්. මේක තමයි මේ පන්සලේ චෛත්‍යය. ඒක තනිකරම රන්වන් පාලියෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන මේ පන්සලේ තවත් කොටසක්. ඔයාලට පේනවා මේ පන්සලට උදේ ආවොත් හවස් වෙනකම් වගේ. ඒ කියන්නේ පැය 4-5ක් උනත් බලන්න සෑහෙන දේවල් මේ පන්සලේ තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ පන්සලාවටෙන් සාධාරණ මුදලට කෑම ගන්න 7-Eleven එකක්. ඒ වගේම තවත් කෑම කඩ ගණනාවක්. එක තැනක් බලලා ඊළඟ තැනට යනකොට හිතෙනවා ඒ තැන කලින් තැනට වඩා ලස්සනයි කියලා. ඒ වගේ සෑහෙන ලස්සන පිළිම නිර්මාණ සෑහෙන ප්‍රමාණයකින් තමයි මේ පන්සල සමන්විත වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට මේ ස්ථානය ගැන කියපු සහ මේ ගමන ප්ලෑන් කරන්න උදව් කරපු තායිලන්තේ වැඩ සිටින මීරිගම සුගත විහාරේ ස්වාමීන් වහන්සේට. ඉතින් මං අද මේ පන්සල බලලා ඊට පස්සේ රාත්‍රියේ නවතින්න බලාපොරොත්තු වෙන්නේ මීට කිලෝමීටර් 100ක් ඈතින් පූකියාවල තියෙන උන්වහන්සේ වැඩ හිටන පන්සලේ. ඊට පස්සේ හෙට උදේට මේ පන්සල බලලා බැංකොක් සහ පතාය වලට තමයි මං යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ තායිලන්ඩ් ජර්නි එකේ ඉතුරු වීඩියෝස් ටිකක් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.